මේ පේනවනේ අපල ගොඩයි එහෙම් පිටින්ම ඒ වගේම තමයි ආයේ කට ඇරියොත් එහෙම ඉතින් ඉවරයි ආයේ වාචාල කටම්ම තියෙන්නේ. ඒ කියන්නේ මේ ළමයාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේ ළමයා දෙන උත්තරේට අර මනුස්සයාට සසරම කලකිරෙනවා. හරි. ඒක අනිවාර්යයෙන් මේ විදිහටම වෙන්න ඕන. අය මගේ ශාස්ත්‍රය නැත්තම් බොරු වෙන්න ඕන. මේ අතේ පෙන්නනවා එහෙන් පිටින්. සාත්තර මාමා. ඔයා පළවෙනියටම සාත්තර කිව්ව කාටද? මන්ද පුතා. මං කාටවත් පළවෙනියටම ශාස්ත්‍ර කිව්වේ නෑ පුතා. එහෙනම් ඔයා කාටද පළවෙනි සාත්තර කිව්වේ? පළවෙනි ශාස්ත්‍රයේ පුතා මගේ ඇති මම්මනේ බලාගත්තේ. එතකොට මාමා ඔයා කොච්චර කල් ඉඳලා සාත්තර කියනවද? දැන් පුතා එතකොට මං ශාස්ත්‍ර කියනවා දැන් අවුරුදු 12කටත් වැඩි. Oh no. එතකොට මාමා ඔයාගේ අත පළවෙනියටම බලද්දී ඔයා දැක්කේ නැද්ද ඔයාට අවුරුදු 12ම සාත්තර කියන්න වෙනවා කියලා? තාත්තා